ආයිබෝවන් කියලා ගොඩාක් ආදරෙන් පිළිගන්නවා ඔයගොල්ලෝ හැමෝම සුවබර මනස YouTube නාලිකාවට. ඉතින් මං අද ඔයාලත් එක්ක කතා කරන්න කියලා හිතුවේ රාජාලියා අපේ ජීවිතේට කියලා දෙන පාඩමක් ගැන. ඉතින් ඔයා මේ වෙලාවේ සමහර විට ප්‍රශ්නකින් හෙම්බත් වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. සමහර විට තීරණයක් ගන්න බැරිව දෙපැත්තට වැනි ඉන්නවා වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවක සාමාන්‍යයෙන් අපිට සමහර වෙලාවල් එනවා ජීවිතේ දැඩි තීරණ ගන්න වෙන අවස්ථා. ඒ වගේ අවස්ථාවලට අපි බියේ නැත්නම් ඒ වගේ තීරණයක් ගන්නවට වඩා පරාජය තෝරගන්න අවස්ථා ඇත්තටම අද සමාජයේ වැඩි. ඉතින් මේ රාජාලියේ කතාව හරහා තේරෙනවා අපි කොහොමද දැඩිව තීරණ ගන්නේ අපේ ජීවිතයේ සුබ සිද්ධිය සඳහා දැඩිව තීරණ ගන්න නොපැකිලිව ඉදිරිපත් වෙන්නේ කොහොමද කියන එක මම අද ඔයගොල්ලන්ට රාජාලියාගේ කතාව ඔස්සේ කියලා දෙන්නම්. සාමාන්‍යයෙන් රාජාලියා කියන්නේ පක්ෂි ලෝකේ නිකන් රජ්ජුරුව වගේ ඉන්නේ. ඉතින් ඔහු හරිම ශක්ති සම්පන්නයි. නමුත් ඔයා දන්නවද රාජාලියට අවුරුදු 40 දී එනව ජීවිතේ මරණෙත් අතර සටනක් යදන ලොකු ප්‍රශ්නයක්. ඉතින් මේකට සාර්ථකව මුහුණ දුන්නොත් තමයි රාජාලියට අවුරුදු 70ක් වගේ දීර්ඝායුෂ ලබන්න පුළුවන් වෙන්නේ. ඉතින් මං කියවනේ රාජාලිය අවුරුදු 40ක් පමණ ජීවත් වෙලා දැන් ඉදිරියට ජීවත් වෙන්න තියෙන අවුරුදු 30ක්. ඒ අවුරුදු 30 ජීවත් වෙන්න නම් රාජාලිය දවස් 150ක් වගේ විශාල කැපකිරීමක් කරන්න ඕනේ. ඉතින් මෙන්න මේ දැඩි තීරණේ රාජාලිය ගත්තොත් රාජාලියට අවුරුදු 30ක් ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන්. නමුත් රාජාලිය ඒක පරාජය වුණොත් නැත්නම් ඒ තීරණේ ගන්න බැරි වුණොත් ඔහුට අනිවාර්යයෙන්ම ඔහුට තෝරගන්න වෙන්නේ මරණය. ඉතින් ඔයා දන්නවද රාජාලිය මරණය තෝරගන්නේ නැහැ. මේ දින 150ක් අප කරලා ඒ දුෂ්කර කාලය ගත කරනවා. ඒකේ තියෙන අති දුෂ්කරකම ඔයාට මම මේ කතාව කියද්දි හොඳටම තේරෙයි. ඉතින් මේ රාජාලියට අවුරුදු 40ක් පිරෙන තැන මේ රාජාලියාගේ නියපොතු වකුටු වෙනවා. ඒ කියන්නේ ඝන වෙලා වකුටු වෙනවා. දඩයම් කරන්න බැරි විදියට. ඒ වගේම ආහාර ගන්න බැරි විදියට හොටත් හරිම දරුණු විදියට වකුටු වෙලා ඝන වෙනවා. ඒ කියන්නේ රාජාලිය කියන්නේ නැත්නම් සත්ත්ව ලෝකේ ගොඩාක් ශක්තියක් තියෙන ඉහළ ආකාශේ පියාඹන කුරුල්ලෙක්. නමුත් මොහුට කුඩා සතෙක් හෝ දඩයම් කරගැනීමේ හැකියාව නැති වෙනවා. ඒ වගේම තමයි මොහුට ඉගිලීමේ හැකියාව පවා නැති වෙනවා. ඒ කියන්නේ අත්තටු ඝන වෙලා ඒවා බර වෙලා ඉගිලෙන්න බැරි වෙනවා. කොටින්ම කියනොත් රාජාලිය අත්ෙන් අත්තට පැන වගේ තමයි ජීවත් වෙන්නේ. ඔයා නිකමට හිතන්න රාජාලිය වගේ පක්ෂියෙක් ඒ තරම් අසරණ වෙනකොට කොච්චර ලොකු පීඩනයක්ද? ඔයා නිකමට හිතන්න අපි දැන් මිනිස්සු හැටියට ගොඩාක් අපි කියනවා අම්මෝ මම හිටියේ මෙහෙමයි ඉතින් මම මේ තත්ත්වයට වැටුණොත් එහෙනම් මට දරා ගන්න බෑ. ඉතින් ඔයා හිතන්න රාජාලිය නිකන් පක්ෂි ලෝකේ රජුරෝ වගේ ඉඳලා අර තත්ත්වයට ඒ කියන්නේ ඉගිලෙන්නවත් බැරි තත්ත්වයට අත්ෙන් අතට පණින විදියට මිනිහෙක්වත් අල්ලගන්න බැරි තත්ත්වයටපත් වෙලත් රාජාලිය ජීවත් වෙන්න තීරණය කරනවා. ඇත්තටම මේක මිනිස්සු හැටියට අපේ ජීවිතේ වලට එන පොඩි ප්‍රශ්න වලට පොඩි බැඳීමක් වෙනකොට ඒ වගේ පොඩි ප්‍රශ්න වලටත් වැටිලා ජීවිතේම අතාරින මිනිසුන්ට ලොකු පාඩමක් උගන්වනවා මේ රාජාලියා. ඉතින් රාජාලිය අලුත් ජීවිතයක් පටන් ගන්න තීරණය කරලා තෝරගන්නේ තිරුවානා ගල් කන්දක්. ඒ වගේ තැනකට ගිහිල්ලා රාජාලිය කරන්නේ හොට ගල් වල වද්දලා හොටේ ගලව ගන්න එක. ඊට පස්සේ ඒ තුවාලේ හොඳ වෙනකන් දින 50 55ක් වගේ කාලයක් හොටේ මෙහෙම ඔළුව වකුටු කරගෙන බලාගෙන ඉන්න ඔළුව හොල්ලන්නව නැතුව බලාගෙන ඉන්නවා. ඒ කාලය ඇතුළත අඩු ගානේ වතුර ටිකක්වත් රාජාලියට නැහැ. ඊට පස්සේ දින 50 55ක් ගියපු තැන අලුත් හොටයක් ලස්සනට එනවා. ඒ හොටේ ආපුවාට පස්සේ අර දෑකැටි වගේ තියෙන තමන්ගේ නියපොතු තමන්ගේ හොටෙන්ම ගලවලා විසි කරලා දානවා. ඊට පස්සේ නැවත දින 50ක් 55ක් වගේ යනකොට අර ගලවපු තැන් වලින් අලුත් නියපොතු එන්න පටන් ගන්නවා. ඉතින් මේ අලුත් නියපොතු ආවට පස්සේ ඕක කරන්නේ ඔහුගේ අර ඝන වෙච්ච පිහාටුත් ගලවලා විසි කරන එක. ඊට පස්සේ දින 30ක් පමණ ඉන්නවා. ඉතින් දින 30ක් පමණ යනකොට අලුත් අත්තටු යුගලක් එනවා. අන්න එතනින් රාජාලියගේ මේ දෙවනි උපත ආරම්භ වෙනවා. අභිමානවත් ජීවිතයකට රාජාලිය යනවා. ඉතින් ඔයා හිතන්න පක්ෂියෙක් වෙච්ච තිරිසන් ලෝකේ ඉන්න සත්වයෙක් එයාගේ ජීවිතය වෙනුවෙන් ඒ වගේ දැඩි තීරණයක් ගන්නවන මනුස්ස ජීවිතයක තියෙන වටිනාකමත් එක්ක මනුස්සයෙක් වෙච්ච අපට ඒ තරම් ප්‍රශ්න එන්නෙත් නැහැ. ඒ වුණත් දින 150ක් පමණ निराහාරව අර විදිහට තමන්ගේ ශරීරෙම තමන් විසින් ඒ තරම් ප්‍රශ්නත් නැහැ. හැබැයි මානසික පීඩාකාරී තත්වයන් ප්‍රශ්න මිනිස්සුන්ට එනවා. ඒ වගේ තැන්වලදී ඇත්තටම අපි කොහොමද තීරණ ගන්නෙ? කොයි තරම් බොළඳ විදියටද මේ වගේ දැඩි තීරණ අපි අපේ ජීවිතේට කොච්චරනම් ගන්න ඕනිද? මේ රාජාලියාගේ තියෙන උසස් ගුණාංගයක් තමයි මේ රාජාලියා ජීවිත කාලය පුරාවටම එක සහකාරියෙක් සමග තමයි ජීවත් වෙන්නේ.
ඉතින් මෙන්න මේකත් රාජාලියාගෙන් අපිට ගන්න තියෙන පාඩමක්. මොකද අද සමාජයේ ගොඩාක් අනියම් සම්බන්ධතාවලට යමු වෙනවා. ඉතින් බලන්න සත්ව ලෝකයේ පක්ෂියෙක් උනත් මොහු ජීවිත කාලයටම එකම සහකාරුවෙක් හෝ සහකාරියක් මැත්තේ ඉන්නවා. ඒ වගේම තමයි ඒ සහකාරුවා හෝ සහකාරිය මිය ගියාට පස්සේ එයාගේ පාර්ට්නර් මිය ගියාට පස්සේ ඔහු තනිවම ඉඳලා ඔහුත් මිය යන බව තමයි කියවෙන්නේ. ඉතින් ඔයා මේ වෙලාවේ දුකකින් කලකිරීමකින් බයකින් ඉන්නවා නම් තීරණ ගන්න බයෙන් ඉන්නවා නම් හොඳට කල්පනා කරන්න. ඔයාගේ සුබ සිද්ධිය වෙනුවෙන් ඔයා ඕන තරම් දැඩි තීරණ ගන්න. ඉතින් ඒව කවදා හරි දවසක රාජාලියට අභිමානවත් ජීවිතයක් උරුම කරා වගේ ඔයාටත් ඔයාගේ ජීවිතේ හිණි පෙත්තට යන්න උදව් කරයි. එහෙනම් අදට ගිහින් එන්නම් හැමෝම සතුටින් ඉන්න සුබ දවසක්.